ඔන්න ඔයාලා මගෙන් ගොඩාක් ඉල්ලපු රෙසිපි එකක් තමයි මම අද අරන් ආවේ. vegetable chops එකක්. මේක හරිම ලේසියෙන් රසට හදාගන්න පුළුවන්. ඒ වගේමයි මම මේ හදන විදිහට හරි අඩු වියදමින් තමයි හදාගන්නේ. මම කිසිම සෝස් වර්ගයක් මේකට පාවිච්චි කරන්නේ නැහැ. අපි බලමු කොහොමද මේක ලේසියෙන් රසට හදාගන්නේ කියලා. මේ තියෙන්නේ මම vegetable chops එක හදාගන්න ගන්න එළවලු ටික. මම මෙතන ගොඩක් එළවලු වර්ග පාවිච්චි කරලා නැහැ. කැරට් අල දෙකකුයි, බෝංචි ටිකකුයි, ඒ වගේම අලගෙඩියකුයි, පොඩි ගෝව කෑල්ලක් තියෙනවා. ඊට අමතරව බීරුණු ගෙඩියක් අරන් තියෙනවා. ඉතින් මම මේ ටික තමයි පාවිච්චි කරන්නේ මගේ chops එකට. ඔයාලට මීට අමතරව තව කැමති එළවලු වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් chops එකට ගැලපෙන. විශේෂයෙන්ම baby corn වගේ දේවල් ඔයාලට දාගන්න පුළුවන් මේකට. මේ ටික විතරකුත් ප්‍රමාණවත්. දැන් මම මේ එළවලු ටික කපා ගන්න හදන්නේ. මම කැරට් මේ විදිහට තමයි කපා ගන්නෙ. ගොඩාක් ලොකුවටත් නෙවෙයි, ගොඩාක් හීනියටත් නෙවෙයි, සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න. අල එක මම මේ වගේ රවුම් අතර කපා ගන්න. අල නම් ටිකක් පොඩිවට කපා ගන්න. මොකද තැම්බෙන්න ටිකක් වෙලා යන නිසා. බොංචි මම මේ වගේ තුනට විතර පලා ගන්නවා. බීරුණු ගෙඩියත් මම මේ විදිහට තමයි කපා ගන්නෙ. ගෝව එක මම කපා ගන්නේ නැහැ. මේ විදිහට අයින් කරලා ඉවර වෙලා මම අතින් එක කඩා ගන්නවා. ගෝව එක මේ වගේ කඩාගෙන ඉවර වෙලා ලුණු වතුර පොඩ්ඩක් දාලා තියනවා විනාඩි 5ක් විතර. මොකද මේ ගෝව හදන්නේ ගොඩාක් කෘමිනාශක ගහලානේ. ඒක නිසා මේ වගේ ලුණු වතුර විනාඩි 5ක් විතර ගෝව එක හදන්න කලින් දාලා තියන්න අමතක කරන්න එපා. විස බීජ ටික යන්න. ඊට අමතරව අපිට මේකට සුදු ලුණු බික් 4ක් විතර අවශ්‍ය වෙනවා. මම ඒවා මේ වගේ පොඩි හැඩයකට තමයි කපා ගන්නෙ. මතක තියාගන්න මම සුදු ලුණු තලා ගන්නේ නැහැ. හීනියට කපා ගන්නවා. දැන් අපි ඩබල් ටික ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. අපි chops එක හදාගමු. මම මේකට විශේෂ දෙයක් පාවිච්චි කරනවා. ඒ තමයි බටර්. මම මෙතන බටර් මේස හැන්දක් විතර අරන් තියෙනවා. බටර් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් මාජරින් ටිකක් දාගන්න. බටර් එක දාලා ඉවරලා ඒකට මම තෙල් මේස හැන්දක් විතරක් දාගන්නවා. දැන් බටර් එක මේ වගේ ලාවට දිය වෙද්දි මම අර කපාගත්ත සුදු ලුණු ටික දාගන්නවා. සුදු ලුණු එක පොඩ්ඩක් තෙල් එකේ බෙදෙන්න දෙන්න. මම සුදු ලුණු එක ගොඩක් දුඹුරු පාට කරගන්නේ නැහැ. මේ වගේ ලාවට බෙදෙද්දි මම මේකට ලුණු කපාගත්ත බී ලුණු ගෙඩිය දාගන්නවා. දාලා ඉවර වෙලා මේ දෙක හොඳට කලවම් කරගන්න. ලුණු ගෙඩිය බාගෙට මේ වගේ බෙදෙද්දි මම අර කලින් කපාගත්ත කැරට් අල දෙකයි අල ගෙඩියයි දාගන්නවා. දාලා ඉවර වෙලා මේ ඔක්කොම හොඳට කලවම් කරගන්නවා. දැන් මේක විනාඩි 2ක් විතර ටිකක් ගින්දර වැඩිව වැදෙන්න දෙන්න. හොඳට මතක තියාගන්න chops එකක් හදද්දී අපි ගොඩාක් වෙලා ලිපේ තියාගන්නේ නැහැ. එතකොට එළවලු වල පෝෂණය විනාශ වෙනවා. මේ chops එක ටිකක් අමු ගතියට තමයි කන්නේ. එළවලු ගොඩාක් තම්බලා නෙවෙයි. ඒක නිසා වැඩි ගින්දරේ අඩු කාලයක් මේක අපිට හදාගන්න තියෙන්නේ. විනාඩි 2ක් විතර ගියාට පස්සේ මම බෝංචි ටික මේකට එකතු කරනවා. මම තාම ගෝව එකතු කරේ නැහැ. මොකද ගෝව ටික ඉක්මනට තැම්බෙනවා. ඒක නිසා ගෝව අපි අන්තිමේටම එකතු කරමු. මේ ටික දැන් වැඩි ගින්දරේ ටිකක් බෙද ගන්න. මේ ටික ඔක්කොම හොඳට බෙදුනට පස්සේ මම අන්තිමේටම ගෝව ටික එකතු කරනවා. ගෝව ටික දාලා ඉවරලා මම මේකට ලුණු තේ හැන්දකුයි ගම්මිරිස් තේ හැන්දකුයි දාගන්නවා. ගම්මිරිස් වලට තව වැඩි අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ඊළඟට මම මේකට වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරනවා. වතුර මේස හැන්ද 2ක් විතර. දැන් මේක දාලා ඔක්කොම කලවම් කරලා මම මේකේ මූඩිය වහලා විනාඩි 4ක් විතර හොඳට මේක තැම්බෙන්න දෙනවා. විනාඩි 4කට විතර පස්සේ මේක තැම්බුණාට පස්සේ මම මේකට විනාගිරි තේ හැන්දක් දාගන්නවා. ඉතින් විනාගිරි දාගන්න එක අත්‍යවශ්‍ය නැහැ. විනාගිරි වලට ඇලර්ජික් කෙනෙක් ඉන්නවා නම් විනාගිරි නොදා ඉන්න පුළුවන්. දාලා මේ ටික හොඳට කලවම් කරගන්න. මම දැන් මේ ටික මෙහෙම වෙනම තැම්බෙදි මම මේකට corn flour වලින් මේස හැන්දක් දාගන්නවා. ඊට පස්සේ ඒකටම වතුර මේස හැන්ද 3ක් දාගන්නවා. දාලා ඉවර වෙලා මේක කලවම් කරගන්න. හොඳට කලවම් වුණාට පස්සේ මම මේක දාගන්නවා අපේ අර chops එකට. දැන් ආයෙත් මම මූඩිය වහනවා මේකේ. මූඩිය වහලා ඉවර වෙලා විනාඩි 4ක් විතර මම ආයෙත් හොඳට තම්බ ගන්නවා. මේ විනාඩි 4කට පස්සේ දැන් එළවලු ටික හොඳට තැම්බිලා තියෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට. හොඳට මතක තියාගන්න එළවලු ගොඩාක් තම්බ ගන්න එපා. එහෙම වුණොත් chops එකේ රස නැති වෙනවා. අන්තිමට මම මේකට sesame oil එහෙම නැත්නම් තල තෙල් ටිකක් දාගන්නවා. sesame oil අපිට සුපර් මාකට් එකේ ගන්න තියෙනවා. දැන් අපි chops එක හදාගෙන ඉවරයි. උයලා ඉවරුන ගමන් වෙන භාජනයකට මේක දාගන්න. ඉතින් මම හිතනවා මේ රෙසිපි එකටත් කැමති වෙන්න ඇති කියලා. මේකට කැමති නම් like එකක් දාන්න, comment එකක් දාන්න. මම තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලේසි රෙසිපි එකක් අරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් එන්න. ඔයාලට සුබ දවසක්.